මුනින්දෝ නිසින්නෝ යහින්දේවතානන් සමේතාන මක්ගන් සුදේසේසිදම්මන් මහාසේන දේවස්ස සම්මානනීයන් නමේකාචරක්ගාම තූපස්සටානන්. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන කතාව ඔබ අහලා ඇති. කතරගම කියලා කියන්නේ ಜಾති ભેදයකින් තොරව රටක් එකතු වන ස්ථානයක්. හැම ජාතියකටම ආගමකටම කතරගම කියලා කියන්නේ පොදු පින්බිමක්. මේ ආකාරයට වන්දනාමාන කරන කතරගම පූජා භූමිය පිළිබඳව තමයි අද YouTube නාලිකාවෙන් මා ඔබට ගෙනෙන්නේ. කතරගම පූජා නගරය තුළ පිහිටා ඇති කතරගම කිරිවෙහෙර බෞද්ධයන් ඉමහත් ගෞරවාදරයට පත් සොළොස්මස්ථානයට අයත් අති පූජනීය ස්ථානයක්. කතරගම වන්දනාව යන හැමෝම ඉමහත් භක්තියෙන් වන්දනා කරන කතරගම කිරිවෙහෙර 6 වෙනි සතවර්ෂයේදී මහාසේන රජතුමා විසින් ඉදි කරවන ලද්දක්. රුහුණු මහා කතරගම දේවාලයට මීටර් 800ක් පමණ නුදුරින් පිහිටා ඇති කතරගම කිරිවෙහෙර ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට තමයි අයිති වන්නේ. උසින් අඩි 95කින් සමන්විත මෙම කිරිවෙහෙරෙහි වට ප්‍රමාණය අඩි 280කින් සමන්විතයි. ක්‍රිස්තුපූර්ව 580 දී බුදුරජාණන් වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකා ගමනේදී කතරගම ප්‍රදේශයේ පාලනය කළ මහසෙන් නම් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී බුද්ධ දේශනාවට සවන් දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස තමයි මේ දාගැබ ඉදි කරලා තියෙන්නේ. කතරගම කිරිවෙහෙර සමීපයේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ තිබෙන මහසෙන් ප්‍රතිමාව මහත් හාස්කම් ඇති ස්ථානයක් ලෙස ජනතාව අතර ප්‍රචලිතයි. සිදුහත් කුමරුන් විසින් කේසච්ඡේදනය කළ මගුල් කඩුවත් එවැගේම ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රන් අසුනත් කේසධාතුන් වහන්සේලාත් නිදන් කරලා මේ චෛත්‍යය නිර්මාණය කළ බවට සඳහන් වෙනවා. කතරගම කිරිවෙහෙර වන්දනා කරන්න යනකොට හමුවෙන තවත් ස්ථානයක් තමයි අභිනවාරාමය. කිරිවෙහෙර වන්දනා කරන අතරතුර මේ අභිනවාරාමයේ වැඳ පුදා ගන්නත් බොහෝ දෙනා අමතක කරන්නේ නැහැ. දඹදිවින් වැඩම කළ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි රෝපණය කිරීමෙන් පසුව උන්වහන්සේගෙන් මුලින්ම හටගත්තා වූ ශාක 8 අෂ්ටඵල බෝධීන් වහන්සේලා ලෙසත් එම 8න් හටගත්තා වූ ශාක 32 දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලෙසත් හැඳින් වූ බව ඓතිහාසික පොත්පත් හා ලේඛනවල සඳහන් වෙනවා.
ඉතින් මේ අෂ්ටඵල බෝධීන් වහන්සේගෙන් එක් බෝධීන් වහන්සේ නමක් තමයි කතරගම පූජා භූමිය තුල රෝපණය කරලා තියෙන්නේ. ඒ වගේම දුටුගැමුණු රජතුමා විජිතපුර සරණකට යෑමට පෙර මේ බෝධීන් වහන්සේ අභියස තිබෙන කතරගම දේවාලයට බාරයක් වූ බවත් කියවෙනවා. එලාර රජතුමා සමග කළ සටන දිනවා දෙන ලෙස ස්කන්ධ දෙවියන්ට වූ බාරය ඉටුවීමෙන් පසුව රජතුමා දෙවියන්ට වූ පොරොන්දුව ඉටු කිරීමට කතරගම දේවාලය ඉදිකර ඇති බවට ඉතිහාසය සඳහන් කරනවා. දුටුගැමුණු රජතුමා දේවාලය ඉදිකිරීමට පෙර අධිෂ්ඨානයක් කළා. ඒ උතුම් ස්කන්ධ දෙවියන් තමන්ට දර්ශනය වන ලෙස. එහිදී වර්තමාන වැඩසිටි කන්දේ දර්ශනය වූ ස්කන්ධ දෙවියන් හමුවේ රජතුමා අයද සිටියේ උතුම් ඔබ වහන්සේට ඉරහඳ පවතින තුරු පුද පූජා තැබීමට දේව මන්දිරයක් සෑදීමට ස්ථානයක් පෙන්වා දෙන ලෙසයි. ඒ අනුව ස්කන්ධ කුමරු ඊතලයක් ගෙන දේවාලයේ ඉදිකළ යුතු ස්ථානය වෙත විද අද පවතින ස්ථානය පෙන් වූ බව දේවාලයේ ඉතිහාසය පවසනවා. ඒ වගේම ඉල් මංගල්‍ය, අවුරුදු මංගල්‍ය සහ ඇසළ මංගල්‍ය ලෙසින් වර්ෂයකට මංගල්‍ය 3ක් පැවැත්වීමටත් රජතුමා නියෝග කළා. එදා දුටුගැමුණු රජතුමාගේ රාජාන අදටත් හෙළියේ චාරිත්‍ර විධි අනුගමනය කරමින් කතරගම දෙවියන්ට පුද චාරිත්‍ර කටයුතු සිදු කරනවා. මැණික් ගඟට බැහැලා කිමිදිලා දියනාලා පිරිසිදු ඇඳුම් මැදගෙන හරෝහරා කියන බාල තරුණ මහලු වයස්වල විවිධ තරාතිරම්වල මිනිසයන්ගේ හඬ හැමතැනම පැතිරිලා යන්නේ පංචතූර නාදයත් එක්ක. මේ පුදුබිමේ අසිරිමත් ලක්ෂණයක් තමයි බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික ආගමිකයන් ආගම් ભેදයෙන් තොරව එකම පුදුබිමකට එක් වෙලා පුද පූජාවල යෙදීම. කතරගම පුදුබිමේදී එකම දෙවියෙකුගේ පිහිට පතන සියලු දෙනාම සැදැහැති බැතිමතුන් ලෙසින් එක්ව වැඳුම් පිදුම් කරනවා. වට්ටියේ ගියන පළතුරු රස කැවිලි බෙදා හදා ගන්නවා. සත්ව මාංශ අනුභවයෙන් තොරව පංචශීල ධර්මය මත පදනන්ව දැහැමි සිතින් යුක්තව මේ පූජා භූමියට ඇතුළු වන හැමෝම පිහිවි කඳ සිරුදු පිහිට පතනවා. සිත ශාන්තිය ඉල්ලනවා. ආවාහ විවාහ සඳහා මෙන්ම ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාත් දිවා රෑ සිත කවි කියනවා. විවිධාකාර වරම් ඉල්ලනවා. දෙවියන්ගේ වරම් ලැබූ 100,000 ගණන් ජනයා රක්ත වස්ත්‍රයෙන් දරාගෙන මේ කතරගම දෙවල වටා ගොස් දෙවියන්ට පින් පෙද්දෙනවා. අද වීඩියෝවෙන් සමුගෙන යාමට මත්තෙන් නැවත වරක් ඔබගෙන් ඉල්ලන්නේ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න කියලා. එහෙමනම් නැවතත් මේ වගේ වටිනා වීඩියෝවකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද වීඩියෝවෙන් සමුගෙන යාමට මත්තෙන් නැවත වරක් ඔබගෙන් ඉල්ලන්නේ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න කියලා. එහෙමනම් නැවතත් මේ වගේ වටිනා වීඩියෝවකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.